ගොඩක් අය දන්න ඇති පොළව යට දෙන මිසයිල් බේස් ගැන. ඒ කියන්නේ පිටතට පේන්නේ නැතුව තම රටේ මිසයිල් ආරක්ෂා කරගන්න පුළුවන් බංකර් වගේ තැනක්. ඒත් පසුගිය අවුරුද්දකදී ඉරානය මේ විදිහේ ගුවන් යානා රඳවා තබන පොළව යට පිහිටි ගුවන් කඳවුරක් ගැන හෙළිදරව් කරනවා. ඔග්හැප් 44 එහෙමත් නැත්නම් ඊගල් 44 ලෙස නම් කරලා තියෙන මේ ගුවන් යානා රඳවන ගුවන් කඳවුර ගැන වගේම රුසියාවෙන් ඉරානයට ලැබෙන්න නියමිත අලුත්ම ප්‍රහාරක යානා ගැනත් අපි අද වීඩියෝ එකෙන් කතා කරනවා. මුල්වරට මේ ආකාරයේ භූගත කඳවුරක් ඉරානය විසින් නිර්මාණය කරන්නේ ඔවුන්ගේ ඩ්‍රෝන හා මිසයිල ආරක්ෂිතව ගබඩා කිරීමට වෙන අතර හදිස්සියවත් ඉරානයට සිදු කරන ආක්‍රමණයකදී භාවිතයට ගත හැකි ලෙස මේ මිසයිල ගබඩා කර තියෙනවා. ඒ අනුව දහස් ගණනක් වෙන මිසයිල කිලෝමීටර් ගණනාවක් දුරට පිහිටි මේ උමං තුළ ස්ථානගත කර තියෙනවා. මේවා පිහිටලා තියෙන්නේ එක ස්ථානයක නෙවෙයි. ඉරානය තුළ මෙවැනි භූගත උමං විශාල ප්‍රමාණයක් ඇති බව තමයි සඳහන් වෙන්නේ. ඒ අනුව බටහිර මාධ්‍යමේ හඳුන්වන්නේ විශාල උමන් සංඛ්‍යාවක් ඇති වංකගිරියක් ලෙසයි. ඒ අනුව ඉරානයට තම රටේ තැන් කිහිපයකින්ම එකවර මෙවැනි මිසයිල විශාල ප්‍රමාණයක් දියත් කර ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසාම මේ භූගත මිසයිල රඳවන තැන් ඇමරිකාව ප්‍රමුඛ බටහිර ජාතීන්ට වදයක් වෙලා තියෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ නම්. දැන් එහෙනම් බලමු මොකක්ද මේ ගුවන් කඳවුර කියලා. මේ පොළව යට පිහිටි ගුවන් යානා රඳවන ස්ථානය පිහිටලා තියෙන්නේ පර්සියානු බොක්කේ සිට කිලෝමීටර් 120ක් පමණ ඉරානය තුලට වෙන්න තියෙන සැග්‍රෝස් කඳුපන්තියට අසන්නේ. ඒ අනුව මෙහි මුල් අධීරයේ විදියට මීටර් 4500ක් පමණ වෙන ගුවන්පතයක් නිර්මාණය කර තියෙනවා. ඒ වගේම මේ ගුවන්පතේ පළල වෙන්නේ මීටර් 55. ඒකෙන් තේරෙන්නේ නම් එකවර ගුවන් යානා 3ක් මේ ගුවන්පතේ ඔස්සේ ගුවන් ගත කරන්න හැකියාව තියෙනවා කියන එකයි. මීට අමතරව මේ ටැක්සිවේ එක තවත් කඳුගැටයක් තුලින් මීටර් 130ක් පමණ වෙන උමගක් මගින් ගිහිල්ලා විශාල කන්දක තිබෙන ප්‍රධාන භූගත ගුවන් කඳවුර වෙත පිවිසෙනවා. මේ පිවිසුම් සියල්ල තියෙන්නේ පර්සියානු බොක්කට පිටුපාවන අතර එමගින් ඇමරිකානු ප්‍රමුඛ බටහිර ජාතීන්ගෙන් ගල්ෆ් මුහුද හරහා එන මිසයිල තර්ජන වැළැක්වීම අරමුණ වෙලා තියෙනවා. ගුවනින් බෝම්බ ප්‍රහාර එල්ල කරත් මීටර් 1700ක් පමණ උස කන්දකින් මේ දොරටු ස්වභාවිකවම ආවරණය වෙලා තියෙන හින්දා කෙලින්ම මේ දොරට වෙත ගුවන් ප්‍රහාර එල්ල කරන්න බැරි වෙලා තියෙනවා. ඒ අනුව ප්‍රහාර එල්ල කිරීමට පැමිණෙන ගුවන් යානා මෙයට කෙලින්ම ප්‍රහාර එල්ල කිරීමට නම් තවත් ඉරානය තුළට ගමන් කර නැවත පැමිණ තම බෝම්බ මුදාහැරිය යුතු වෙනවා. නමුත් ඒ වන විටත් ඒ යානාවලට ඉරාන ගුවන් ආරක්ෂණ පද්ධති මගින් සාර්ථක ප්‍රහාර එල්ල කිරීමේ වැඩි හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි මේ පිහිටීම නිසා ඉතා පහළින් ගමන් කළ හැකි ක්‍රූස් මිසයිල වලටත් මේ උමං තුරට වෙතට පහර දීමට නම් මීටර් 700කට වඩා ඉහළට යාමට සිදු වෙනවා. ඒ අනුව ඒවත් ගුවන් ආරක්ෂණ පද්ධති වලට හසු වීම නම් වළක්වන්න බෑ. මේ භූගත ගුවන් කඳවුර තුළ මේ යානා නැවැත්වීම පමණක් නෙවෙයි තවත් බොහෝ වැදගත් දේවල් ඉටු කිරීමට සමත් වෙලා තියෙනවා. ඒ අනුව මෙහි සමහර ස්ථානවල මෙහෙයුම් මැදිරි ලෙසත් ගුවන් යානා රැඳවිය හැකි ඇංගස් වගේම ප්‍රහාරක ගුවන් යානා නඩත්තු වගේම අලුත් වැඩියා කටයුතු සිදු කිරීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව ප්‍රහාරක යානා සඳහා අවශ්‍ය ඉන්ධන ගබඩා කිරීම හා ඒවා බෙදා හැරීමේ හැකියාවත් මේ උමං තුළ තියෙනවා. එකිනෙකට වෙනස් බොහෝ උමං මේ තුළ පිහිටා ඇති අතර එක් උමගක් විනාශ වුණත් අනෙක් හානියක් නොවී ඒ කොටස වෙන් කිරීමට පවා හැකියාව මෙහි තියෙනවා. සඳහන් වෙන්නේ මේ උමං කිලෝමීටර් ගණනාවක් දුරට විහිදෙන උමං ජාලයකට සම්බන්ධ වෙලා තියෙනවා කියලා. ඒ වගේම මේ වලට ඉහළින් බෝම්බ වලට ඔරොත්තු දී හැකි ඝන කොන්ක්‍රීට් වලින් සවිශක්තිමත් කරලා තියෙනවා. ඊට අමතරව පිපිරුම් වලට ඔරොත්තු දෙන බ්ලාස්ට් ප්‍රූෆ් ඩෝර්ස් වලින් තමා මේ උමං වෙන් කරලා තියෙන්නේ. දැන් එහෙනම් අපි බලමු මොන වගේ ප්‍රහාරක ගුවන් යානාද මේ රඳවා තියෙන්නේ කියලා. මේ වීඩියෝ වලින් ඔයාලා දකින්න ඇතිනේ ඇමරිකානු ප්‍රහාරක ගුවන් යානා වන F4 Phantom 2 යානා, F5 Tiger 2 යානා, F14 Tomcat යානා ඉරානයේ සතුව තියෙනවා කියලා. එතකොට කොහොමද මේ ඇමරිකානු යානා ඇමරිකානු විරෝධී ඉරානයට ලැබුණේ? මේක වෙන්නේ මෙහෙමයි. මේ යානා සියල්ලම වගේ ඉරානයට ලැබෙන්නේ ඇමරිකාවෙන්මයි. හැබැයි ඒ ඉරාන මුස්ලිම් විප්ලවයට කලින් 1979 දී ඉරාන විප්ලවය සිදුවෙන විටත් මේ යානා ඉරානයේ සතුව තියෙනවා. ඒ අනුව 1979ට පෙර තිබූ ශා පාලනය සමග ඇමරිකාව ඉතා ළඟින් කටයුතු කර තියෙනවා. ඒ නිසාම එවකට තිබූ ප්‍රබල ප්‍රහාරක ගුවන් යානයක් වන F4 Phantom 2 යානා 225ක් 1968 දී ඇමරිකාව විසින් ඉරානයට ලබා දෙනවා. පසුව 1974 දී තවත් ප්‍රබල යානයක් වන F5 Tiger 2 යාන 181ක්ද ලබා දෙනවා. නමුත් මේ සියල්ලටම වඩා ප්‍රබල ගුවන් යානයක් වන F14 Tomcat යාන 79ක් ලබා දෙන්නේ
1974දී. මෙහි විශේෂත්වය තමයි ඇමරිකාව ඔවුන්ගේ ගුවන් හමුදාවට මේ යානා ලබා දෙන්නෙත් 1974දිම වීම. ඒ කියන්නේ ඇමරිකාවට අමතරව F-14 ටොම්කැට් යානා භාවිතා කරපු වෙනත් රටකට තියෙන්නේ ඉරානය විතරයි. ඉතින් හිතාගන්න පුළුවන් නේද 1979ට කලින් ඇමරිකාව ඉරානයත් එක්ක කොච්චර ලොකු හිතවත්කමක් තිබ්බද කියලා. කොහොම වුණත් පසුව ඇතිවෙන ඉරාන ඉරාක යුද්ධයෙන් මේ යානා තරමක් විනාශ වුණත් ඇමරිකාව කොච්චර සම්බාධක තහනම් ඉරානයට දාලා තිබ්බත් අදටත් ඉරාන ගුවන් හමුදාව සතුව මේ F-14 ටොම්කැට් යානා 40කට වඩා ප්‍රමාණයක් භාවිතයේ තියෙනවා. මීට අමතරව ඇමරිකානු P-3 Orion Marine Time Patrol යානා, Boeing 707 Trank යානාත්, C-130 Hercules යානාත් ඔවුන් සතුව තියෙනවා. ඒ වගේම ඇමරිකානු CH-47 Chinook හෙලිකොප්ටර් යානාත් ඉරාන ගුවන් හමුදාව සතුව තියෙනවා. කොහොම වුණත් අද තියෙන තාක්ෂණිකව දියුණු ප්‍රහාරක යානත් එක්ක බැලුවම මේ යානා තියෙන තරමක් පසුපසින්. ඒ නිසා ඉරානය මේ වෙන විට රුසියාවෙන් තවත් ප්‍රබල නවීන යානාවක් ලබා ගන්න බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ. අන්න ඒ යානාවලටත් ගැලපෙන විදියටම තමයි අපි කලින් කතා කර හිටිය භූගත උමන් ගුවන් කඳවුර එහෙමත් නිර්මාණය කරලා තියෙන්නේ. දැන් එහෙනම් අපි බලමු මොකක්ද මේ අලුත් යානය කියලා. ඇමරිකානු යානාවලට අමතරව ඉරානය සතුව රුසියානු යානා කිහිපයකුත් තියෙනවා. ඒව තමයි MiG-29 යානා, සුකොයි Su-24 යානා, සුකොයි Su-22 යානා. කොහොම වුණත් ඉරානයට දැන් තේරුම් ගිහිල්ලා තියෙන දෙයක් තමයි ඔවුන්ට අනෙක් රටවල් හා සමතැනක සිටීමට නම් ප්‍රබල ප්‍රහාරක යානාවක අවශ්‍යතාවය තියෙනවා කියන දේ. ඉතින් ඒ සඳහා ඔවුන් චීනය සමග මුලින්ම කතා කරන්නේ 2007 වසරේදී. ඒ ඔවුන්ගේ J-10 යානා ලබා ගැනීමට. කොහොම වුණත් ඒ නම් සාර්ථක වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒ වසරේදීම රුසියාවෙන් ඔවුන් Su-30 යානා ඉල්ලුම් කර සිටි බව වාර්තා කරත් දෙපාර්ශවයේ මේ බැහැර කර සිටිනවා. ඒ අනුව නැවතත් මේ ගැන කතා බහක් ඇති වෙන්නේ මේ අවුරුද්දේ මුල. ඒ අනුව රුසියාව Su-35 යානා ලබා දීමට සූදානමින් සිටින බවක් තමයි ආරංචි වෙන්නේ. ඒ වගේම වැඩිදුරටත් සඳහන් වෙන්නේ ඉරානය විසින් රුසියාවෙන් මේ Su-35 යානා 60ක් ලබා ගැනීමට සූදානම් වන බවත්, මේ අවුරුද්ද මාර්තු මාස මුල්ම යානා 16 ලැබෙන බව හා මේ වන විට ඒවා එකලස් කරමින් සිටින බවත් තමයි. ඉන් පසුව ලබන 2026 අවුරුද්ද වන විට මේ යානා 60 ඉරානය වෙත ලබා දීමටත් රුසියාව අදහස් කරන බව තමයි සඳහන් වෙන්නේ. මේ ආරංචි සනාථ වෙන සිදුවීමක් අපි අද කලින් සඳහන් කර භූගත උමන් නිර්මාණයේදී සිදු වෙනවා. ඉරානයට ඒ වන විටත් Su-35 යානා නොතිබුණත් ඔවුන් මේ හා සමාන ගුවන් සැකෙල්ලක් යොදා ගන්නවා මේ උමං තැනීමට. එයට හේතුව තමයි අනාගතයේදී ඔවුන් Su-35 යානා ලබාගත් පසුව මේ උමං තුළ යානා භාවිතා කිරීමට හැකි ලෙස මේ භූගත ගුවන් කඳවුර නිර්මාණය කිරීමට ඔවුන්ට අවශ්‍ය වීම. ඔවුන්ගේ දැන් තිබෙන ඇමරිකානු ප්‍රහාරක ගුවන් යානාවලට වඩා වෙනස් හැඩයක් හා ප්‍රමාණයෙන් වෙනස් වීම නිසා තමයි ඔවුන් මේ සඳහා එකට අනුපාතයේම ගුවන් සැකෙල්ලක් යොදා මේ උමං ගොඩනැගීම සඳහා යොදාගෙන තියෙන්නේ. ඒ නිසාම මේ ඉරානයට ලැබෙන රුසියානු Su-35 යානා වුණත් මේ භූගත ගුවන් කඳවුරේ රඳවන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඔයාට මොකද හිතෙන්නේ? මේ භූගත ගුවන් කඳවුර නිසා ඉරානයට අනාගත යුද ගැටුමකදී වාසියක් තියෙනවද? එහෙම නැත්නම් මේක ඇමරිකානු බෝම්බවලට විනාශ වෙන විදිහේ නිකම්ම නිකං ගුවන් කඳවුරක් විතරක්ද? Su-35 යානා නිසා ඉරානයට තම ගුවන් බලය වැඩි කරගන්න පුළුවන්ද? ඔයාලට හිතෙන දේත් අපිට කියන්න. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. මේ වගේ තවත් වීඩියෝ එකකින් අපි ආයෙමත් හම්බ වෙමු. මේ වගේ තවත් විස්තර ඔයාලට දැනගන්න ඕන නම් අපේ මිස් ඩිෆෙන්ස් channel එක subscribe කරන්න. මේ වීඩියෝ එකත් like කරලා share කරන්න.